හායි මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. අද මම කියලා දෙන්න උදේට කන්න පුළුවන් කෑමක් ලේසියෙන් හදාගන්න විදියක්. ඒකට අපිට ඕන වෙන්නේ පාන්, ඒ වගේම බිත්තර, සොසේජස් හරි චිකන් හරි. ඒ සොසේජස් හරි චිකන් හරි බෙදලා තමයි අරගන්න ඕනේ. එතකොට මේ පාන් පෙති ටික මම වටේ ඔක්කොම වාටිය අයින් කරලා තමයි අරන් තියෙන්නේ. මේ විදියට කපා ගන්න කොටුවට. ඊට පස්සේ මුලින්ම අපි කරන්න ඕනේ පෑන් එකක් ගන්න. ඒක හැබැයි ටිකක් ලොකු පෑන් එකක් නම් තමයි හොඳ. ඉතින් මේ පෑන් එකට තෙල් ටිකක් වැඩිපුර දාගන්න චුට්ටක්. ඊට පස්සේ ඒක හොඳට මේ වගේ බ්‍රෂ් එකකින් වටේටම ගා ගන්න. මෙතන මම බිත්තර දෙකක් තමයි ගත්තේ. මම හදන්නේ එක පාන් පෙත්තකට බිත්තර දෙකක්. එතකොට එක්කෙනෙක්ට හරියන විදියට මුලින්ම මේ විදිහට බිත්තර ටික මේ පෑන් එකට දාගන්න. ඔයගොල්ලන්ගේ පෑන් එකේ ප්‍රමාණයට තමයි බිත්තර එකක්ද දෙකක්ද තීරණය වෙන්නේ. ටිකක් ලොකු මේ වගේ පෑන් එකක් නම් මේ විදිහට ගන්න පුළුවන්. මොකද මේ පාන් පෙති දෙකක් මම දාන්න යන්නේ. ඒ හින්දා මේ සයිස්වත් තියෙන්න ඕනේ. ඊට පස්සේ මුලින්ම බිත්තරේ දාලා ඊට පස්සේ මේ විදියට පාන් පෙත්ත ඒ කුඩින් තියලා ටක් ගාලා අනිත් පැත්ත හරවන්න. එතකොට අර බිත්තර සාරු ටික පාන් පෙත්තෙත් ගෑවෙනවනේ. ඊට පස්සේ මේ විදියට මැදින් තියාගන්න එක ළඟ උඩටයි යටටයි. එතකොට ගම්මිරිස් ලුණු ඊට පස්සේ අපි දාගන්න ඕනේ. මම ලුණු හිස්සා ගම්මිරිස් කුඩු ටිකකුත් මෙහෙම ඉහාගමු. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේක චුට්ටක් බැදෙනකොට ගොඩක් වෙලා තියන්න එපා. මේක බැදීගෙන එනකොට හිමීට මේක පෑන් එකෙන් බුරුල් කරගන්න. වටෙන්ම. දැන් මේක තුනී ලේයර් එකක් වගේනේ තියෙන්නේ. ඒ හින්දා පරස්සමට කැඩෙන්නේ නැති වෙන්න මේක අපේ අනිත් පැත්ත හරව ගන්න තමයි ඕනේ. ඒ හින්දා මුලින්ම පොඩ්ඩක් බුරුල් කරන්න. මේ විදියට. ඊට පස්සේ මේක අනිත් පැත්ත හරවන්න. දැන් මම මෙහෙම අනිත් පැත්ත හැරෙව්වා. චුට්ටක් ඉතින් කැඩුනා. ඒක එච්චර ගණන් ගන්න එපා. මේ විදිහටම අපිට ඒක උඩට එතකොට දැන් පාන් පෙත්තේ අනිත් පැත්තට පාන් පෙත්ත උඩට අපි දැන් දාගන්නවා සොසේජස් ටික බෙදපු සොසේජස්. චූඩියට මම කපලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මේකට චිකන් බෙදලා ගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ දෙපැත්ත පෑන් එකේ අර කොටුවට හරියන විදියට මේ විදියට නමා ගන්න ඕනේ. කොටුවේ ඇතුල් පැත්තට. ඊට පස්සේ දැන් පාන් පෙත දෙකට නමා ගන්න ඕනේ දැන්. මේ විදියට හැඳි දෙකක් අරගෙන පරස්සමට අපි නමා ගමු දැන් මැදින් දෙකට. මේ පැත්තත් දැන් හොඳට කර වෙනවනේ. ඉතින් කර වුණාන් පස්සේ මෙහෙම හැන්දක් යටින් දාලා ඊට පස්සේ තව හැන්දක් ආධාරයෙන් තමයි මේක නමා ගන්න ඕනේ. ඔයගලන්ට අමාරුයි නම් මේක අර උඩින් තියෙන කෑල්ල නමලම ගන්නත් පුළුවන්. මම දැන් මේ විදියට නමා ගත්තා. මේක චුට්ටක් කැඩුනේ හින්දා අපි තව එකක් try කරමු. මේ විදියට මුලින්ම බිත්තරේ දාගත්තා. මම දැන් ඒක ඔයගලන්ට කියලා දුන්නානේ කලින්. ඊට පස්සේ ටක් ගාලා පාන් පෙත්ත එක මැදින් තියලා ටක් ගාලා අනිත් පැත්ත හරවනවා. එතකොට පාන් පෙත්ත දෙපැත්තෙම හොඳට ගෑවෙනවා බිත්තර ටික. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක චුට්ටක් බැදෙන්න ඇරලා ලුණු ගම්මිරිස් උඩින් ඉහලා ඒ අතරෙදි මේක ලාවට බැදුනන් පස්සේ හිමීට අනිත් පැත්ත හරව ගන්න තමයි තියෙන්නේ. අපි මේකත් කරලා බලමු. එතකොට ඔයගලන්ට අයිඩියා එකක් හරියටම එයි. ඊට පස්සේ මේ පාර මම මැදට මෙහෙමම තියදී සොසේජස් ටික දාගන්නවා. මේක වෙනස් කර. එතකොටත් ලේසි. මොකද එතකොට සොසේජස් ටික හොඳට මේක ඇතුළට අල්ලගන්න නිසා. ඉතින් අපි මෙහෙමත් try කරමු. ඊළඟට මේ දෙපැත්තෙන් ඉතුරු බිත්තර ටික නමා ගන්න. රවුමටනේ දැන් තියෙන්නේ මේක. ඒ හින්දා ඔන්න ඔය විදියට මං හැඳි දෙකක් අරගෙන හිමීට නමා ගත්තා. චුට්ටක්
කැඩෙන්න බලනවා. ඉතින් පරිස්සමට මේ වැඩේ කරගන්න ඕනේ ලස්සනට ගන්න නම්. බිත්තර හින්දා පොඩ්ඩක් කැඩුනත් ඒක පොඩ්ඩක් හරියනවා. සෙට් වෙනවා. ඉතින් අනිත් පැත්තත් නමා ගමු. ඔහොම මේ විදිහේ තමයි හරිම ලේසි කලින් කර විදිහට වඩා. දැන් ඇතුළටනේ අපි මේක තිබ්බේ. නැත්තම් අර අනිත් පැත්ත හරවලා දානකොට පොඩ්ඩක් ඇලෙන ගතිය අඩු වෙනවා. දැන් සොසේජස් ටික මේක ඇතුලේ හොඳට ඇලවෙනවා. ඒකින්ද මේ විදිය තමයි හරිම විදිය. ඊට පස්සේ මේක දැන් දෙකට නමා ගමු. මේ විදියට හැන්ද මැදින් තියලා හිමීට නමා ගන්න. එතකොට කැඩෙන්නේ නැහැ. මේක ලස්සනට ආවා. ඉතින් දැන් මේක දෙපැත්ත හොඳට බැද ගන්න තමයි තියෙන්නේ. ඉතින් දැනට හොඳට බැදිලා තියෙන්නේ. ලස්සන පාටකට තියෙනවා. ඉතින් මේක හරිම රසයි. මෙන්න මේ විදියට අපි ඒක දැන් දෙකට කපා ගත්තා. මේ තියෙන මම දැන් පාන් පෙති දෙකක් හදලා මේ වගේ කපලා අරන් තියෙන්නේ. ඉතින් මේකෙන් කෑලි දෙකක් ඇත්තටම කෙනෙක්ට බ්‍රෙක්ෆාස්ට් එකට ඇති. ගොඩක් බිත්තර දෙකකුත් මේකේ තියෙනවා. එතකොට සොසේජස් හරි චිකන් හරි තියෙනවා. ඒ හින්දා මේ විදියට ලස්සනට ආවා. ඉතින් ඔයගොල්ලෝ ගෙදරදී මේ වගේ හදලා බලන්න. මම හිතනවා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මේක හදයි. ඇත්තටම ලේසි පොඩක් ඉවසීමෙන් කරන්න ඕන වැඩක් විතරයි තියෙන්නේ. නැත්තම් හරිම ලේසි විනාඩි කිහිපකින් මේක හදා ගන්න පුළුවන්. වීඩියෝ එක දික්කුනේ මම ඔයාලට කියලා දෙන හින්දානේ. නැත්තම් විනාඩි 3න් වගේ මේක හදන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට තමයි මම හදපු බ්‍රෙක්ෆාස්ට් එක ආවේ. මම හිතනවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේකට කැමති වෙයි කියලා. ඔයගොල්ලොත් හදලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ අලුත් වෙනස් දෙයක් ඉස්සරහ වීඩියෝ වලින් අරන් එනකම් ගිහින් එන්නම්. බයි.